පොතක්ම බලලා. දානම් හොඳටම හොළඟ දවසක්. එළියටවත් බහින්න බැරි තරමට හොළඟ. ඒ ඇස්සේ කරන්ට් එකක් ගියා හිතපු නැති වෙලාවක. ඉතින් එහෙමයි කියලා අපිට අපේ වැඩේ නවත්තන්න බෑනේ. පාන්දර වෙනකම්ම පොත්ස් ටික පේන්ට් කරලා ඒවට දාන්න ඕනේ ගල්කැට ටිකක් මෙන්න මේ විදියට කුඩු කරගත්තා. ඉතින් ටෝච් එක ගහගෙන හරි පරිස්සමට අපේ පොත්ස් ටික අහුරගෙන පැල ටිකත් අහුරගත්තා. මොකද පාන්දරම අපිට යන්න තියෙනවා ලස්සන ගමනක්. අපි බලමු මේ විදියට පාට පාටෙන් අපි පෝච්චි ටික පේන්ට් කරගෙන පැල ටිකත් අහුරගෙන කොහෙද මේ යන්නේ කියලා. මේ තමයි සීක්‍රට් ගාඩන් විලා බණ්ඩාර වෙලා. මෙතන තිබුණා පේන්ට් ඇන්ඩ් පොන්ඩි කියලා හරිම ලස්සන වැඩක්. ඉතින් මේ විදිහට අපේ පොට් එක අරගෙන ඔයාලට කැමති විදිහට පේන්ට් කරන්න තමයි තිබුණේ. ඉතින් ඊට පස්සේ පේන්ට් කරලා ඉවර වෙලා අපි ගෙනියපු ලස්සන පැලයක් මේ පොට් එකට දැම්මා. හරිම වෙනස් වගේම ආස හිතෙන වැඩක් තමයි මේක. මොකද අපි ජීවිතේ එකපාරක් හරි විඳින්න ඕන අත්දැකීමක්. එයාට ඔයගොල්ලන්ට ඕනි විදිහට වගේ ටේබල් එකේ තියාගන්න ඔයගොල්ලෝගේ ගෙදර ලස්සන කරගන්න හරි වගේ පාටි එකකට ගිෆ්ට් එකක් දෙන්න ඕනි දෙයකට ඔයාලට පුළුවන් මෙතනින් කතා කරලා ඒ නංගි කරන පොට්ස් තමයි මෙතන තියෙන්නේ. ඉතින් උදාරිට කතා කරලා ඒ පේජ් එක තියෙන QR code මේ වෙලේට අප කෙනෙක් හදපු ලස්සන පොට් එකක් තමයි මේ. බලන්න කොච්චර ලස්සනද කියලා. මෙතන හරිම ලස්සන වටපිටාවක් එක්ක හිත සංසුන් කරගන්න අපිට අපි ගැන හිතන්න වෙන්නුන හරිම වටින වෙලාවක් තමයි මේක. ජීවිතේ කොච්චර කාර්යබහුල වුණත් ඔයා ගැන හිතන්න තියෙන වෙලාව නැති කරගන්න එපා. ඉතින් මේ විදිහට ආදරෙන් හිත සංසුන් කරගෙන නිදහසේම ගත කරන්න පුළුවන් කාලයක් වුණා මෙන්න මේක. ඉතින් එතනට ගියාට පස්සේ මගේ යාළුවෙක් වුණ හේෂක්කත් ඔන්න හම්බුණා. ඒකත් හරිම සතුටු කාරණයක්. චිත්‍රම් වෙන්න බැරි කෙනෙක්ට උනත් මෙතනට ගියාට පස්සේ නිදහසේ ඔයාගේ හිතේ තියෙන සිතුවිල්ලක් ලස්සනට සිත්තම් කරන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් කියන නිසාම මේ වගේ අලුත් වැඩකට ඔයත් සම්බන්ධ වෙන්න අමතක කරන්න එපා. මේ වගේ ලස්සන වැඩක් සංවිධානය කරපු අපේ සාරක්කටයි ටීනක්කටයි ඒ වගේම මුළු ටීම් එකටම අපි හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ ලස්සන වැඩ තව තවත් සංවිධානය කරන්න ඔයාලට හැකියාව ලැබෙන්නම ඕන. ඉතින් බලන්නකෝ කොච්චර ලස්සන වැඩක්ද උනේ කියලා. මේක අපේ ජීවිතේ මතකයක් විදිහට තියාගන්න පුළුවන් හරි සුන්දර අත්දැකීමක් වුණා. ඔයාලටත් පුළුවන් සාරංගිකව කන්ටැක්ට් කරගෙන මේ වගේ ලස්සන වැඩකට සම්බන්ධ වෙන්න. එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ඊළඟ දවසෙත් එනවා ඔයාලව හොයාගෙන. එතකන් රැඳෙලා ඉන්න පොතක්මල් අපිත් එක්කම අදට ගිහින් යන්න. බයි.